නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒතේන චතුදා කුසලං තතහා පාකං තස්ස පලත්තානි අට්ඨධානුත්තරං මතන්ති. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, බුදුරජාණන් වහන්සේ විසින් දැනගත යුතු සියල්ල දැනගත හැකි වන්නේ චිත්ත විෂය තුළින් කියන බව ඔබත් අපත් අපි හැමදෙනාම දන්නවා. ඒ නිසා අපි මීට පෙර එකින් එකට අකුසල් සිත, අහේතුක සිත, කාමාවචර සිත, රූපාවචර සිත, අරූපාවචර සිත කියන මේ සිත් වර්ග පැහැදිලි කර දුන්නා. අද අපි බලාපොරොත්තු වන්නේ චතුමග්ගප්ප බෙහෙදේන චතුදා කුසලං තථා පාකං තස්ස පලත්තාති අට්ඨධානුත්තරං මතං කියන අර්ථය විස්තර කරා. එහෙමත් නැත්නම් ලෝකේන උත්තරෝ ලෝකුත්තරෝ, කාම රූප අරූප කියන මේ ලෝකේ ඊතර කරපු සිත ලෝකෝත්තර සිත. එන අපිට ඉගෙන ගන්න අද ලෝකෝත්තර සිත ගැන. ලෝකෝත්තර සිතෙහි තියෙන විශේෂත්වය තමයි මේ ලෝකෝත්තර සිතක් උපදින්නේ යම්කිසි අරමුණක් නිසා. ඒ අරමුණ නිර්වාණය. එහෙමනම් නිර්වාණය නැමැති අරමුණ නිසා උපදින සිත් 8ක් තියෙනවා. ඒ තමයි ලෝකෝත්තර සිත් 8. අපි මේවා චිත් වශයෙන් උනත් නොඋනත් නම් වශයෙන් හරි අපිව දන්නවා. දැන් මතක් කරගන්නට ඕනේ සෝතාපට්ටි මාර්ගය, සකදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අරිහත් මාර්ගය කියලා මාර්ග 4ක් තියෙනවා. සෝතාපට්ටි ඵලය, සකදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරිහත් ඵලය කියලා ඵල 4කුත් තියෙනවා. දැන් බලන්න. දැන් එතකොට අපි මේ ලෝකෝත්තර භූමිය ගැන කතා කරද්දී, ලෝකෝත්තර සිත කතා කරද්දී නිර්වාණය අරමුණු කරන සිත තමයි ලෝකෝත්තර කියලා කිව්වේ. එතකොට මේ කියන ලෝකෝත්තර සිත කොටස් දෙකකට බෙදෙනවා. මාර්ග සිත, ඵල සිත කියලා. ලෝකෝත්තර සිත ප්‍රධාන කොටස් දෙකයි, මාර්ග සිත, ඵල සිත කියලා. එතකොට මාර්ග වශයෙන් තියෙනවා 4ක්. සෝතාපට්ටි මාර්ගය, සෝතාපට්ටි මාර්ග සිත, සකදාගාමි මාර්ග සිත තියාගන්න. අනාගාමි මාර්ග සිත, අරිහත් මාර්ග සිත කියලා මාර්ග සිත් 4ක් තියෙනවා. ඊළඟ ඵල සිත් ගත්තොත් සෝතාපට්ටි ඵල සිත, සකදාගාමි ඵල සිත, අනාගාමි ඵල සිත, අරිහත් ඵල සිත කියලා ඵල සිත් 4ක් තියෙනවා. දැන් එහෙනම් බලන්න මාර්ග සිත් 4යි, ඵල සිත් 4යි. දැන් අපි අර මාත්‍රිකා ගාථාව දිහා බලන්න. චතු මග්ගප්ප බෙහෙදේන චතුදා කුසලං තථා. චතු මාර්ග ભેදයෙන්. දැන් මාර්ග 4ක් වූ ભેදයෙන් අපි දැන් සිත් 4ක් කිව්වනේ. චතුදා කුසලං තථා. ඒ කියන මාර්ග 4ට කියනවා ලෝකෝත්තර කුසල් කියලා කියනවා. දැන් කෙනෙක් අහුවොත් එහෙම ලෝකෝත්තර භූමියෙහි කුසල් කියන්නේ මොනවද? උත්තරේ තමයි ලෝකෝත්තර
ලෝකෝත්තර භූමියෙහි කුසල් කියලා කියන්නේ කුසල් සිත් 4ක්. කුසල් කියන්නේ සිත් 4ක්. ඊට පස්සේ අපි දැන් කතා කරනවා ලෝකෝත්තර භූමියේ මාර්ග 4 තමයි කුසල් 4 කියලා කියන්නේ. ඊළඟට බලන්න පාකං තස්ස පලත්තාති. ඒ කුසලයාගේ විපාකය ඵලයයි ඵල බවට පත් වේයයි අපි කියනවා නම් අන්න එතකොට මාර්ගය නිසා තමයි ඵලය හටගන්නේ. සෝතාපට්ටි මාර්ගය පස්සේ සෝතාපට්ටි ඵලසිත හටගන්නවා. එතකොට මාර්ගයේ කුසලයක් නම් ඵලය විපාකයක් බවට පත් වෙනවා. එයනෝ ගත්තාම සෝතාපට්ටි ඵල විපාකය, සකදාගාමී ඵල විපාකය, අනාගාමී ඵල විපාකය, අරිහත් ඵල විපාක. විපාකසිත 4යි. එතකොට එහෙමනම් බලන්න මාර්ගසිත 4යි ඵලසිත 4යි. දැන් මාර්ගසිත 4ට නමක් මොකද්ද? ලෝකෝත්තර කුසල් කිය. ඊළඟ ඵලසිත 4ක් කිව්වා. ඵලසිත 4ට අපි කිව්වා මොකද්ද? ලෝකෝත්තර විපාක කිය. දැන් නැවත බලන්න. ලෝකෝත්තර සිත් කීයද? සියල්ලක්ම අට්ඨදහ අනුත්තරම් මත. සියල්ලම 8යි. එහෙනම් ඒ අනුත්තර වූ සිත් 8ක් තියෙනවා. 8ක් කියනකොට කොටස් දෙකයි. මාර්ග 4යි ඵල 4යි. මාර්ග 4 කියන්නේ ලෝකෝත්තර කුසල් 4, ඵල 4 කියලා කියන්නේ ලෝකෝත්තර විපාක 4. දැන් ඕන්න අපි කෙටියෙන් ඉගෙන ගත්තා ලෝකෝත්තර සිත් කීයද කෙටි ක්‍රමයට සිත් 8යි. දැන් අපි බලමු. දැන් අපි එතකොට කාමාවචර සිත ඉගෙන ගත්තා. රූපාවචර සිත ඉගෙන ගත්තා. අරූපාවචර සිත ඉගෙන ගත්තා. ලෝකෝත්තර සිත ඉගෙන ගත්තා. දැන් ගණන් කරන්න බලන්න. කාමාවචර සිත කියන්නේ 54යි. රූපාවචර සිත කියන්නේ 15යි. අරූපාවචර සිත කියන්නේ 12යි. ලෝකෝත්තර සිත කියන්නේ 8යි. එකතුව 89යි. ඔන්න ඕක තමයි අපි ඉගෙන ගත්තේ. දැන් අපි බලමු මේ ඉගෙනගත්ත සිත් ඔක්කොමද එක එක ක්‍රමවල අපිට ගණන් කරන්න පුළුවන්. අපි ඒකත් ඉගෙන ගමු. අපි එක එක ක්‍රමවලට අපි කොහොමද ගණන් කරන්නේ කොහොමද කියලා බලලා අපි ගණන් කරමු. තෙම චිත්ත ගණන කරන ක්‍රමය. ඔන්න දැන් එක ක්‍රමයක් තියෙනවා. අපි ඉගෙන ගන්නවා ಜಾති ભેදයෙන් සිත ගණන් කරනවා. දැන් ලංකාව ගත්තොත් ලංකාවේ මිනිස්සුયો කියන මේ පොදු නාමය උනත් සිංහල කියලා කොටසක් ඉන්නවා, දෙමළ කියලා කොටසක් ඉන්නවා, මුස්ලිම් කියලා කොටසක් ඉන්නවා, බර්ග් කියලා කොටසක් ඉන්නවානේ. අන්න ඒ වගේ මිනිස්සයා වුණාට මිනිස්සයාගේ ඒ ಜಾති ભેදයක් තියෙනවා වගේ සිත වුණාට සිතෙත් තියෙනවා ಜಾති ભેදයක්. එහෙනම් සිත ಜಾති වශයෙන් කොටස් 4කට බෙදනවා. ඒක තමයි ඊළඟ ගාථාවෙන් අපිට කියන්නේ. මම ගාථාව කියන්නේ කවදා හරි දවසක මේක ප්‍රයෝජනවත් වෙයි කියලා. ද්වාදසා කුසලානේවං කුසලානේක වීසති චත්තිං සේව විපාකානි ක්‍රියාචිත්තානි වීසති. ද්වාදස අකුසලානි ඒවං මෙසේ ද්වාදස අකුසලානි අකුසාසිත 12යි. ඔන්න ಜಾති බෙද අකුසාසිත 12යි. කුසලානි ඒක වීසති. කුසල් සිත් කීයද? 21යි. කුසාසිත 21යි. චත්තිංස ඒව විපාකාන විපාකයෝ 36යි. විපාකසිත 36යි. ක්‍රියාචිත්තානි වීසති ක්‍රියාසිත 20යි. ක්‍රියාසිත 20යි. දැන් මේවා තම නිදහස් වෙලාවට දැන් මම මේ පොදුවේ කියන ගණන් ටික ලියාගෙන අපිට ඉගෙන ගත්තා දැන් සිත් ටික ඔක්කොම. ඒ ඉගෙනගත්ත සිත් ටික එකින් එකට වෙන් කරලා තමයි මේ ගණන් වලට උත්තර හොයාගන්නේ. අකුසල් සිත් 12 කියන්නේ මොකක්ද?
කුසල් සිත් 21 කියන්නේ කොහේ තියෙනවද? විපාක සිත් 36 කියන්නේ කොහෙද? ක්‍රියා සිත් 20 කොහෙද? මේක බලන්න. ඔන්න ඔකට අපි කියන්නේ ಜಾති වශයෙන් කුසලය නැත්නම් ජාතක සිත බෙදෙනවා කුසලය, අකුසලය, විපාකය, ක්‍රියා කියලා. ඊළඟට අපි දැන් ගමු භූමි වේදයෙන්. දැන් භූමි වේදය කරන්නේ අපි ලංකා භූමියම ගත්තත් ඒ පළාතක් තියෙනවානේ. බස්නාහිර පළාත කියයි නේ. ඒකේ පළාතෙන් පළාතට මේ ජනගහනය වෙනස් වෙනවානේ. අන්න ඒ වගේ තමයි මේ සිතත් භූමි වේදයෙන් වෙනස් කරලා තියෙන්නේ. අපි ඒක ඉගෙන ගත්තා. චතුපඤ්ඤාසදහා කාමේ රූපේ පන්න රසීරයි. චිත්තානි ද්වාදසා රූපේ අට්ඨදානුත්තරේ තථා. ඔන්න ගාථාව. චතුපඤ්ඤාසදහා කාමේ කාමේ කාම භූමියෙහි චතුපඤ්ඤාසදහා 54යි. කාම භූමියෙහි 54යි. රූපේ පන්න රසීරේ රූපාවචර භූමියෙහි පන්න රසීරේ 15යි. චිත්තානි ද්වාදසාරූපේ අරූපාවචර භූමි ද්වාදස චිත්තානි ද්වාදසානි චිත්තානි 12 සිත් වෙනවා. එහෙනම් අරූපාවචර භූමි සිත් 12යි. අටදහා අනුත්තරේ තත එසේම අනුත්තරේ ලෝකෝත්තර භූමියේ අටදහා අටවැදෑරු වෙන. නැවත බලන්න. කාමාවචර සිත් 54යි. රූපාවචර සිත් 15යි. අරූපාවචර සිත් 12යි. ලෝකෝත්තර සිත් 8යි. ඔන්න ඕක තමයි අපි ඔන්න භූමි වශයෙන් බෙදාගත්තාම සිත් එන හැටි. දැන් අත ಜಾති වශයෙන් ගත්තත් එකතුව සිත් 89යි. භූමි වශයෙන් අරන් කරලා ගත්තත් එකතුව සිත් 89යි. දැන් ඔන්න එහෙමනම් අපට තව විශේෂයක් තියෙන දැනගන්න. ඊළඟ ගාථාව බලන්න. ඉත්ත මේකෝන නෞති පබේදම්පන මානස. ඉත්ත මෙහි ඒකෝන නෞති පබේදම් පන මානස. මේ සිත ඒකෝන නෞති. ඒ කියන්නේ 90ට එකක් අඩු සිත් 89ක ප්‍රභේදයකින් යුක්ත වුණා. එතකොට ඒ කියන්නේ මෙහිදී මේ සිත් 89ක් බවට පත් වුණා. ඒක වීස සතං වාතහ විභජන්ති විචක්කන. විචක්ෂණ බුද්ධිය ඇති ඥානවන්ත උතුමෝ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලා වෙන උතුමෝ ඒක වීස සතං මේ 89ක් වූ සිත 121ක් බවට පත් කරනවා. 121ක් විදිහට බෙදා දක්වනවා. එතකොට 121ක් වෙන්නේ කොහොමද? දැන් අපි 89 දැනගත්තානේ. 101ක් අපි දැන් බලන්න ඕන. හැබැයි මෙතනදී විශේෂයක් තියෙනවා. කාමාවචර වශයෙන් අපි ඉගෙනගත්ත සිත් 54 වෙනස් වෙන්නේ 54ම. රූපාවචර වශයෙන් ඉගෙනගත්ත සිත් රූපාවචර 15ක. අරූපාවචර 12 අරූපාවචරම එක වෙනස් වෙන්නේ. හැබැයි ලෝකෝත්තර සිත් 8 ඒ විස්තර ක්‍රමයෙන් 40ක් බවට පත් වෙනවා. එතකොට ලෝකෝත්තර සිත් 8 විස්තර ක්‍රමයෙන් 40ක් බවට පත් වෙනවා. ඒකට අපි නමක් කියනවා. දැන් ඒ ભેදේ ලෝකෝත්තර ධ්‍යාන ભેදයෙන් තමයි මේක 40ක් බවට පත් වෙන්නේ. අපි දැන් බලමු මොන දෙයක වෙන් කරලා තියෙන්නේ කියලා. දැන් ඒ 121ක් වෙන්නේ කොහොමද කියන එක පෙන්වන්න මාතෘකාවක් ගත්තා. බලන්න. කතං ඒකෝන නවති විදං චිත්තං 89 ආකාර වූ මේ සිත කතං කෙසේනම් ඒක වීස සතං හෝති 121ක් වෙයිද බලන්න. ඒතර 89ක් වුණු මේ සිත 121ක් වෙන්නේ කොහොමද? ඔන්න ප්‍රශ්නයක් අහනවා. දැන් ඔන්න පිළිතුරු ලබා දෙන්න.
මෙතනදී වෙනස ලෝකෝත්තර කියන එක අපි මුලින්ම හිතේ තියාගන්න. දැන් පින්වතුන්ට මතක ඇති. අපි මීට පෙර ඉගෙන ගත්තා ධ්‍යාන කියලා සිත් කොටාසයන්නේ. ඒ රූපාවචර, අරූපාවචර හැබැයි ධ්‍යානවලදී අපි ඒ අංග වශයෙන් වෙන් කරලා ගත්තහම අංග 5 ධ්‍යාන එකයි. අංග 4 එකයි, අංග 3 එකයි, අංග 2 කියන අංග 2 ඒවා 4 වෙනි එකයි 5 වෙනි එකයි. ඒතර ගත්තහම ධ්‍යාන 5ක් පොදුවේ අපට ඉගෙනගෙන තියෙනවා. මේ කියන පහම අපි භාවිතා කරනවා ලෞකික වශයෙන් නෙමේ ලෝකෝත්තර වශයෙන් ගත්තහම උත්තර ධ්‍යානෙ. දැන් අපි ආනාපාන සති භාවනා අරමුණක් හරි පිළිකුල් භාවනා අරමුණක් හරි අසින අරමුණක් අරමුණු කරලා උපදවා ගන්න සමාධියක් තිබුණොත් ඒකට අපි කියන්නේ ලෞකික ධ්‍යානයක් කියලා. හැබැයි නිර්වාණය අරමුණු කරගෙන සෝවාන් මාර්ගාදී සිත් උපදිනවා නම් ඒ සිතක් උපදින්නේ අනිවාර්යයෙන්ම ධ්‍යානයක් පාදක කරගෙනමයි. ධ්‍යානයකින් තොරව ලෝකෝත්තර සිතක් උපදින්නේ නැහැ. අන්න ඒක මතක තියාගන්න. ඒකට හේතු කාරණා අපේ දේශනාවල තියෙනවා. නමුත් කෙටි මතක් කරගත්තොත් භාවනා වඩන යෝගාවචරයෝ ඉන්නවනේ මේ ලෝකේ. සමහරක් අය ඉන්නවා සමත භාවනාව වඩලා ධ්‍යාන පුරුදු කරලා ඊට පස්සේ විපස්සනා භාවනා වඩන පිරිසක් ඉන්නවා. ඒ වගේ තව පිරිසක් ඉන්නවා විපස්සනා භාවනාව වඩලා ඊට පස්සේ නැවත සමත භාවනා වඩන පිරිසකුත් ඉන්නවා. තව පිරිසක් ඉන්නවා සමාධිය වඩනවා ධ්‍යානෙට සමවදිනවා නැගිටලා විදර්ශනා කරනවා ආයෙ ඊළඟ සමාධියට සමවදිනවා විදර්ශනා කරනවා මේ දෙක එකට යුගනත් දවස වඩන පිරිසකුත් ඉන්නවා. කොහොම නමුත් මෙතනදී වැදගත් වෙන්නේ යම් කිසි කෙනෙක් සමත භාවනා පුරුද්දක් තියෙන කෙනෙක් විදර්ශනා වඩනකොට එයා යම් දවසකදී සෝවාන් මාර්ගාදී ලෝකෝත්තර සිතක් සාක්ෂාත් කරගත්තී අර සමත භාවනාවේ ශක්තියක් තියෙන නිසා ලෝකෝත්තර ධ්‍යානය ඒ තම තමන් රුචිකත්වය අනුව බලාපොරොත්තු ප්‍රාර්ථනා අනුව ප්‍රථම ධ්‍යානෙන්ද ဒုတိ ය ධ්‍යානෙන්ද තතිය ධ්‍යානෙන්ද චතුර්ථ ධ්‍යානෙන්ද පංචම ධ්‍යානෙන්ද වෙන්න පුළුවන්. හැබැයි අපි හිතමු දැන් සූක්ෂම විදර්ශනා කරන කෙනෙක් කියලා. සමත භාවනා වඩලම නැහැ. ඒ පිරිසිදු විපස්සනා විතරක් වඩන කෙනෙක් වුණාම ඒ යෝගාවචරයා යම් දවසකදී සෝවාන් මාර්ගයටපත් වෙන්නේ අනිවාර්යයෙන්ම ලෝකෝත්තර ප්‍රථම ධ්‍යානෙමයි. ධ්‍යානෙන් තොරව ලෝකෝත්තර සිතක් පහළ වෙන්නේ නැහැ. අන්න ඒක හිතේ තියාගත්තාම ලේසියි අපිට. දැන් බලන්න පුළුවන් දේශනාවේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත සෝතාපට්ටි මාර්ගසිත. අන්න බලන්න. සෝතාපට්ටි මාර්ගසිතේ ඉන්න ධ්‍යානාංග 5ක් තියෙනවා. එතකොට ප්‍රථම ධ්‍යාන සෝතාපට්ටි මාර්ග ප්‍රථම ධ්‍යාන පළවෙනි සිත. විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත වූ සෝතාපට්ටි මාර්ග සිත. ඒකතද විචාර ප්‍රීති ඒකාග්‍රතා සහිත ඒ ဒုတိ ය ධ්‍යාන සහිත වූ සෝතාපට්ටි මාර්ග සිත. ඒ සෝත මාර්ගයේ ලෝකෝත්තර ဒုတိ ය ධ්‍යාන උපදින්න පුළුවන්. ඊළඟට ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත තතිය ධ්‍යාන නම් වූ සෝතාපට්ටි මාර්ග සිත. සෝතාපට්ටි මාර්ග සිත උපදිනවා ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන අංග තුනේ තතිය ධ්‍යාන. සුඛ ඒකාග්‍රතා සහිත සෝතාපට්ටි මාර්ග සිත. එතකොට සුඛ ඒකාග්‍රතා සහිත ඒ හතරවන ධ්‍යානෙන් ඇති මාර්ග සිත. උපේක්ඛා ඒකාග්‍රතා සහිත සෝතාපට්ටි මාර්ගසිත. උපේක්ඛා ඒකාග්‍රතා සහිත ඒ පංචම ධ්‍යාන සෝතාපට්ටි මාර්ගසිත. ඔය විදිහට වුණ සෝතාපට්ටි මාර්ගයට ධ්‍යාන පහක් තියෙනවා. සෝතාපට්ටි මාර්ගයේ ධ්‍යාන කියලා ධ්‍යාන පහයි. ඔය විදිහට හදාගන්න දැන් සෝතාපට්ටි ඵලයට ධ්‍යාන පහයි. කියන්ත ප්‍රථම ධ්‍යාන සෝතාපට්ටි ඵලය
द्वितीय ධ්‍යාන සෝතාපට්ටි ඵලය, තතිය ධ්‍යාන සෝතාපට්ටි ඵලය, චතුර්ථ ධ්‍යාන සෝතාපට්ටි ඵලය, පංචම ධ්‍යාන සෝතාපට්ටි ඵලය. එතකොට මාර්ග 5යි ඵල 5යි. සෝතාපට්ටි 10ක් තියෙනවා. 10න් සෝතාපට්ටි සිත් 10යි, සෝතාපට්ටි මාර්ග සිත් 5 කුසල, ඵල සිත් 5 විපාක. දැන් ඒ වගේම තව සකදාගාමී හිතන්න බලන්න. සකදාගාමී මාර්ග සිත ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන කියන ඒ මාර්ග එතන 5ක් තියෙනවා. ඒ වගේම සකදාගාමී ඵලසිතටත් ඵලසිත 5ක් තියෙන ධ්‍යාන ભેදය. මේ විදිහට හදාගන්න දැන් අනාගාමී මාර්ග සිතට ධ්‍යාන 5න් 5යි. අනාගාමී ඵලසිතට ධ්‍යාන ભેදයෙන් 5යි. අරිහත් මාර්ග සිතට ධ්‍යාන ભેදයෙන් 5යි. අරිහත් ඵලසිතට ධ්‍යාන ભેදයෙන් 5යි. එතකොට දැන් අපි සෝතාපට්ටි මාර්ග සිත කීයක් ඉගෙන ගත්තද? ධ්‍යාන ભેදයෙන් ගත්තම 5යි. සෝතාපට්ටි ඵලසිත 5යි. සකදාගාමී මාර්ග සිත 5යි. අනාගාමී මාර්ග සිත 5යි. අරිහත් මාර්ග සිත 5යි. එතකොට මාර්ග සිත 5 වැඩි කිරීම 4 5 4 20යි. අන්න බලන්න මාර්ග සිත 20යි. ඒ වගේම ඵල සිත 20යි. මාර්ග සිත 4 වෙදින් ලෝකෝත්තර කුසල් සිත්. ඵල සිත 4 වෙදින් ලෝකෝත්තර ඵල සිත්. දැන් එනෝ ගත්තාම හිතලා බලන්න අපි මාර්ග 20යි ඵල 20යි සියල්ල 40ක්. අන්න එතකොට මේ මාර්ග 20 සකදාගාමි, ඒ කියන්නේ සෝතාපට්ටි, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ග සිත් 20යි. ඵල සිත් 20යි සියල්ල 40යි. එතකොට දැන් ඔන්න දේශනාවේ තියෙන ගාථාවක් ජානංග යෝග ભેදේන කත්වේකේ කත්තු පංචදා උච්චරා උච්චතානුත්තරං චිත්තං චත්තාලීස විධන්ති. ඒ කියන්නේ ධානාංග බෙදීම හේතු කරගෙන මෙහිදී ආකාර 5කට ධ්‍යාන 5කට බෙදා දක්වලා තියෙනවා. ඒ අනුව ගත්තාම මේ ලෝකෝත්තර සිත 40ක් බවට පත් වෙනවා. මාර්ග 20යි ඵල 20යි සියල්ල 40යි. ඊළඟට දැන් ඔන්න අපි ඉගෙන ගත්ත ඒ ක්‍රමය. දැන් ඒකට අපට පුළුවන් දැන් ඒකෙන් දැන් මෙහෙම දෙයක් හිතන්න බලන්න. ඒකෙන් හිතන්න පුළුවන් අපට දැන් තවදුරටත් මේ යතාච රූපාවචරං ගහ්‍යතානුත්තර තත. මේ රූපාවචර යම් ආකාර අපි ගත්තත් ඒ විදිහ ලෝකෝත්තර ගත්තා කියලා කියන්නේ. මේ වුණාට ලෞකික සිතට අයිති වෙන අරමුණ වෙනයි, ලෝකෝත්තර සිත අරමුණ වෙනයි කියන එක මතක තියාගන්න. පඨමාදි ධ්‍යාන ભેදේ ආරුප්පංචාය පංච. එතකොට මේ ප්‍රථම ධ්‍යානාදී ભેදේ ගත්තාම අරූපාවචර සිතත් ඇවිදින් උපේක්ඛා ඒකාගතා සහිත සිත පංචම ධ්‍යාන අන්තර්ගතයි කියන මතක තියාගන්න දෙයක්. ඒකාදස වේදන් තස්මා පඨමාදික මේදිතක්. එතකොට දැන් ඔන්න ඒ ප්‍රථම ධ්‍යානාදී සිත් අපි එකතු කරගත්තාම 11ක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? දැන් උදාහරණයක් අපි ගමු. ප්‍රථම ධ්‍යාන සිත් කීයක් තියෙනවද? රූපාවචර භූමියේ අපිට තියෙනවා රූපාවචර වශයෙන් ධ්‍යාන ප්‍රථම ධ්‍යාන 3ක්. රූපාවචර කුසල ධ්‍යාන එකයි, රූපාවචර විපාක ධ්‍යාන එකයි, ක්‍රියා ධ්‍යාන එකයි. දැන් බලන්න මතක් කරගන්න. දැන් මම අහන ප්‍රශ්නයක් තමයි අපි දැන් ඉගෙනගත්ත පාඩම් මාලාවේ ප්‍රථම ධ්‍යාන වශයෙන් ඉගෙනගත්ත සිත් කීයක් තියෙනවද? හොඳට බලන්න ගණන් කරන්න. රූපාවචර භූමියට ප්‍රථම ධ්‍යාන 3ක් හම්බ වුණා. ප්‍රථම ධ්‍යාන කුසල එකයි, ප්‍රථම ධ්‍යාන විපාක එකයි, ප්‍රථම ධ්‍යාන ක්‍රියා එකයි 3ක් හම්බ වුණා. ඊට පස්සේ අපිට දැන් සෝතාපට්ටි මාර්ග ප්‍රථම ධ්‍යාන, සකදාගාමී මාර්ග ප්‍රථම ධ්‍යාන, අනාගාමී මාර්ග ප්‍රථම ධ්‍යාන, අරිහත් මාර්ග ප්‍රථම ධ්‍යාන, ඊළඟ සෝතාපට්ටි ඵල ප්‍රථම ධ්‍යාන, සකදාගාමී ඵල ප්‍රථම ධ්‍යාන, අනාගාමී ඵල ප්‍රථම ධ්‍යාන, අරිහත් ඵල ප්‍රථම ධ්‍යාන විදිහට ගත්තාම ලෝකෝත්තර ප්‍රථම ධ්‍යාන 8ක් තියෙනවා.
මාර්ග 4යි ඵල 4යි. එතකොට ලෞකික වශයෙන් ගත්තාම රූපාවචර ප්‍රථම ධ්‍යාන සිත් 3ක් තියෙනවා. 8යි 3යි කීයද? 11යි. ඔන්න ඔය විදිහට කියන්නේ ප්‍රථම ධ්‍යානය 11 ස්වභාවයක් වෙනවා. ඔය විදිහට ගණන් කරන්නේ. ဒုတိ ය ධ්‍යාන කීවදට වෙනවද? රූපාවචර ဒုတိ ය ධ්‍යානය කුසල 1යි විපාක 1යි ක්‍රියා 1යි 3යි. ලෝකෝත්තර ဒုတိ ය ධ්‍යාන ගත්තාම සෝතාපට්ටි මාර්ගඵල, සකදාගාමී මාර්ගඵල, අරියත් මාර්ගඵල, අනාගාමී අරියත් කියලා ගත්තාම එතන 11ක් තියෙනවා. එතකොට ඔන්න ဒုတိ ය ධ්‍යාන කීයද? 11යි. තතිය ධ්‍යාන කීයද? ඒත් 11යි. මොකද වෙනසක් නැහැ. පංචම චතුර්ථ ධ්‍යාන කීයද? ඒත් 11යි. 11 වෙනසක් නැහැ. දැන් පංචම ධ්‍යාන කීයක් තියෙද? අන්න පංචම ධ්‍යාන 23ක්. දේශනාවේ තියෙනවා පංචම ධ්‍යාන සිත තියෙනවා. ඒ තේරුම ලෝකෝත්තර ඕනෑම සිතක් ඕනෑම ධ්‍යානයකින් උපදින්න පුළුවන්. ඒ වැදගත් වෙන්නේ දැන් අපි අංග තමයි ගන්න. එයන් ප්‍රථම දේශනාවේ පැහැදිලි කරනවා දැන් ලෝකෝත්තර සිත තුළ නැත්තම් පංච ධ්‍යාන කීයක් තියෙනවා? මේ ලෝකෝත්තර සිත පංචම ධ්‍යාන කීයක් පේන්න තියෙනවද? ජහන මේකේන මන්තේතු තේවීස විදම් භවෙත ධ්‍යාන ભેදයෙන් ගත්තාම පස්වන ධ්‍යානෙට සිත් 23ක් තියෙනවා. බලන්න ගණන් කරලා. පංචම ධ්‍යාන රූපාවචර සිත් 3යි. ඒ ලෝකෝත්තර සිත් 8යි. 8යි 3යි කීයද? 11යි. ඊළඟට අරූපාවචර සිත් 12ම වෙදී උපේක්ඛා ඒකාග්‍රතා සහිතයි. ඒකට පියවත්තහම 11යි 12යි කීයද? 23. අන්න බලන්න කෙනෙක් අපට අහනවා ඔය කියන සිත් 121 ධ්‍යාන ભેදයෙන් වෙන් කරන්න කියලා. ඒකට දැන් ධ්‍යාන ભેදයෙන් ගත්තාම ධ්‍යාන වලට අයිති වෙන්නේ මොන සිත්ද? අයිති නොවන්නේ මොන සිත්ද වෙන් කරගන්න. ධ්‍යාන ભેදයෙන් ගත්තාම ප්‍රථම ධ්‍යානෙ. ප්‍රථම ධ්‍යානෙ ලෞකික ධ්‍යාන සිත් 3ක්. ඒ තමයි රූපාවචර ධ්‍යාන සිත් 3. ඒ ලෝකෝත්තර ධ්‍යාන සිත් 8ක් තියෙනවා. 8යි 3යි 11යි. ඒ වගේ ဒုတိ ය ධ්‍යානත් එහෙමයි, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යානත් එහෙමයි. පංචම ධ්‍යානයේදී අරූපාවචර ධ්‍යාන එකතු වෙනවා. ඒකට තමයි 23ක් බවට පත් වෙන්නේ. අන්න ඒක මතක තියාගන්න ඕනේ. මොකද ඒවා අපි දැන් ඉගෙන ගත්ත ඒවාස මතක තියාගන්න. දැන් ඊට පස්සේ අපි දැන් නැවතත් කුසල් අකුසල් විපාක ක්‍රියා කියන කොටස අපි දැන් නැවත වෙන් කරගන්න ඕනේ. සත්ත්‍තිංස විධං පුඤ්ඤං විපඤ්ඤාස විදා තත. පාප මිච්ඡාහෝ චිත්තානි ඒක වීස සතම් බුදා. අර බලන්න. සත්ත්‍තිංස විධං පුඤ්ඤං. මේ කුසල් සිත් ඔක්කොම සත්ත්‍තිංස 37ක් වෙනවා. දැන් අපි ලෞකික ලෝකෝත්තර සියල්ල එකතු කරගත්තා සිත් හැටෙන්නේ විසින් ලෝකෝත්තර මාර්ග සිත් 4 ඉතිරි 17 තියෙනවා. මාර්ග සිත් 4 අපි එකතු කරනවා තව එකට 20ක්. ඔක්කොම ධ්‍යාන 20ක්නේ. 20යි 17යි 37යි. අන්න බලන්න. ලෞකික සිත් 17යි ලෝකෝත්තර සිත් 20යි. 20යි 17යි 37යි. විපඤ්ඤාස විදං තථා පාක මිච්ඡා චිත්තං. විපාක සිතදී 52ක් වෙනවා. 52ක් වෙන්නේ කොහොමද? අපි දැන් කතා කර කලින් විපාක සිත් සියල්ලාත්ම ගත්තොත් ඔක්කොම තියෙන කීයද? විපාක සිත් සියල්ලම 36යි තිබුණේ අපිට නේ. 36න් ලෝකෝත්තර විපාක සිත් 4 අර ලෝකෝත්තර විපාක සිත් 4ත් ඔන්න අපි ධ්‍යාන වේදෙන් හත 20යි. 20යි 34යි කියන්නේ 54යි. අන්න බලන්න අපිට සිත් 54ක් තියෙනවා. මොනවද? සිත් 54ක් තියෙන්නේ විපාක සිත් ලෝකෝත්තර විපාකත් විපාක සිත් 4ක් තියෙනවා. ඊළඟට දැන් ක්‍රියාසිත 20යි අකුසල සිත් 12යි වෙනසක් නැහැ. එකතුව 121යි. ඉති අභිධම්මත්ත සංඝහේ චිත්ත සංඝහ විභාගෝ නාම පඨමෝ පරිච්ඡේද. එන්න බලන්න
ඒතකොට මේ අභිධර්මාර්ථ සංග්‍රහය චිත්ත ප්‍රභේදය තමයි අපි දැන් ඔය ඉගෙන ගත්තේ. එහෙනම් Tamanට පුළුවන්කම ලැබෙන්නට ඕනේ නිදහස් වෙලාවට විශේෂ වගුවක් සකස් කරන්න. ඒ වගුවට අනුව ඉගෙනගත්ත පාඩම් සියල්ල තමන්ට ගැළපෙන විදිහට ඔක්කොම වගුවකට හදාගන්න. ඒ කියන්නේ එතකොට සිත් 89 ජාති වශයෙන්, භූමි වශයෙන් බෙදෙන හැටි, පුද්ගල වශයෙන් හඳුනගන්න. මේ හැම දෙයක් ගැනම අපි නැවත නැවත සටහන් කරන්න ඕනේ. නැවත නැවත බලන්න ඕනේ. එතකොට දැන් සිත් 89යි ඒ කියන්නේ ප්‍රභේද ක්‍රමයයි හොඳට ඉගෙන ගත්තට පස්සේ තමයි දෙවෙනි කාණ්ඩයේදී උගන්වන්නේ ඒ සිතත් එක්ක උපදින සිතිවිලි මොනවද කියලා. මොකද හැම සිතකම සිතිවිලි සමාන නෑනේ. හැම සිතකම සිතිවිලි එක වගේ නෑ. එතකොට ඒ සිතෙන් සිතට සිතිවිලි වෙනස් වෙනවා. සිතුවිලින් දොරටු වෙනස් වෙනවානේ. අන්න ඒ හැම දෙයක් ගැනම හිතලා තමයි අපි ඒ සිතිවිලි සහ ඒ දොරටු සියල්ල එකතු කරලා අපි කොහොමද ඒ සිතත් එක්ක උපදින සිතිවිලි මොනවද කියලා වෙන් කරගන්නේ. දැන් අපි අද ලෑස්ති ඊළඟට අපි ඊළඟ දවසේ ඒ සිතත් එක්ක වෙන් කරගන්න සිතිවිලි මොනවද? අන්නේ සිතිවිලි ටික අපි දැන් කතා කරන්න ඕන. ඒ නිසා මම හිතනවා අද අපි ඒ කතා කරපු ටිකේ ලොකු සටහනක් හදාගන්න තියෙනවා. නැවත නැවත මේවා ශ්‍රවණය කරලා ඒ සටහනක් හදාගෙන විශේෂ වගුවක් හදාගෙන තමන්ගේ පරිහරණයට ඒක ළඟ තියාගන්න හොඳට සිත් 89 නැවත නැවත පාඩම් කරන්න. ඒ 89 තේරුම මතක තියාගන්න. ඊට පස්සේ අපි චෛතසික පහදයේදී ඒ සිත් එක්ක පහළ වෙන සිතිවිලි ගැනත් අපි සාකච්ඡා කරලා පැහැදිලි කරලා දෙන්න. එතකොට අපි මේ විදිහට කරුණු කාරණාවන් හදාගන්න අදහසින් අදට නියමිත අපි දේශනාව බොහොම කෙටියෙන් අද ඉවර කරනවා. මොකද ඇතුළේ විශේෂ පාඩම් මාලාවක් ඉගෙනුවා. ඒ සියල්ල එකින් එකට ලියලා සටහන් කරලා කටපාඩම් කරගන්න ඕන ඊළඟ දවසේ ඒ සිතුවිලි පාඩමට අපි පැමිණෙනකොට ඒක හරිය වැදගත් වෙන දෙයක් නිසා. එහෙනම් සිතුවිලි පාඩමේදී විශේෂයෙන්ම චෛතසික කියලා අපි කියන්නේ ඒ චෛතසික ධර්ම 52ක් තියෙනවා. ඒ 52 මොනවද කියලා තමන් ඒ පාඩම් කරලා තියාගන්න පුළුවන් ගොඩක් හොඳයි. ඒකත් ඉස්සර අපි තේරුම් සහිතව කියලා දෙන්න. කොහොම නමුත් අපි අද දවසේදී බොහොම කෙටියෙන් සහ සම්පින්ඩනයක් විදිහට චිත්ත කාණ්ඩය අවසන් කරා. මේ තුලින් ජනිත කරගත් කුසලයේ පින්වතුන්ගේ ධර්මඥාන භාවනා ඥාන වැඩි යතෝ බෝධි වලින් අමා මහ නිවනින් සැනසෙන්න හේතු වාසනා වේවා කියලා මෛත්‍රී සෙත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරන හැම දිනාටම තෙරුවන් සරණයි.